වෙලාව හොඳයි. අම්මගෙන් තාත්තගෙනුත් එක්කෙනෙක් නිසා කනගාටු වෙනවා. පොඩි කාලේ ඉගෙන ගත්ත කාලේ ලොකු ආසාවක් හිතේ තිබුණා. ඒ ගැන දැනුත් ඔයා හිතනවා. පුංචි දේවල් වලට බාධා කරදර වෙනවා තමයි. යාළුවෝ ඉන්නවා කියලා ඔක්කොම යාළුවෝ නෙමෙයි. විශ්වාස යාළුවෙක් ඉන්නවා. එයා තමයි ඔයට පිහිට වෙන්නේ. නෝන නම් එක්කෙනා පින්කාර නෝන. කාගෙන් බේරුණාට නෝනගෙන් බේරෙන්න අමාරුයි. කටකාර නෝනවට හිතම හොඳයි. දරු පලනා ලැබීම තියෙන පුතෙකුයි දුවකුයි. පුතෙකුයි දුවකුයි හරි දුවකුයි පුතෙක් හරි දෙන්නෙක් වාසනා තියෙනවා. සහෝදරත් එක්කෙනෙක්ගෙන් පිහිට තියෙනවා. කට ටික සැරයි. වාහන පාන වලින් පරිස්සම් වෙන්න පුතා. හදිස් ගමන් පාරට බහින්න එපා. ඔයගේ හිතේ තියෙන දේ හරියනවා. කාරණා පහක් හිතලා තියෙනවා. රස්සාව ගැන හිතනවා. නෝන ගැන හිතනවා. අම්මා තාත්තා ගැන හිතනවා. ගෙදර ගැන හිතනවා. වාහන ගැන හිතනවා. මේ කාරණා පහ හරියනවා. දුක් වෙන්නේ නැහැ පුතා. හිතුම් පතුම් දේවල් ලැබිලා ඉදිරියට ලොකු වාහන පාන අත ගන්න තියෙනවා. වැඩකාරු ලැබෙනවා. හොඳ පින්කාරත් මේ අවුරුද්ද හිතාගෙන ආපු දේ පුතාට හරියන්න කියලා මම පූජා කරනවා. ඔයාට පුතෙකුයි දුවකුයි ලැබෙන්න කියලා පූජා කරනවා. ඔයා දෙහි හිතින් දෙන්න එපා. මේ පූජා භූමිය දෙන පඳුර සතුටෙන් දීලා යන්න. ඔයාට ඉදිරියට හැමදේම හරියන්න කියලා මම පූජා කරනවා. අපි ආය කරන පුංචි 500යි පුතා. සතුටෙන් දෙන්න ඔයාට පුතෙකුයි දුවකුයි හරියන්න. ලෝභ නැතුව දෙන්න. ඔයාට හරියනවා. හිතුම් පතුම්